තාක්ෂණ චාරිකාවකට දෙස් විදෙස් මාධ්‍යවේදීන් 47 දෙනෙකුට රතුකෘත සංවිධානය හරහා LTTEන් අවසර ලැබුණා. ඊයේ පෙරවරුවේ LTTE දේශපාලනාංශයේ නායක තමිල් චෙල්වම් මාධ්‍යවේදීන් මුණ ගැහුණා. 24 වෙනිදා අවසන් වන සටන් විරාමයේ දීර්ඝ කිරීම පිළිබඳ 2001 වසරේ ජනවාරි මාසයේ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රචාරය වූ ප්‍රවෘත්ති වාර්තාවක කොටසක්. LTTE ග්‍රහණය වූ ප්‍රදේශයක පැවති ප්‍රථම දෙස් විදෙස් මාධ්‍ය හමුව මෙයයි. තමිල් සෙල්වම් LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවට එක්වුණා. මේ පැවැත්වුණේ මල්ලාවි නගරයේදී. මෙම ගොඩනැගිල්ල LTTE නම් කර තිබුණේ තමිල් ඊළාම් රාජ්‍යයේ විධායක සභාශාලාව ලෙසයි. LTTE මෙදින විදේශ මාධ්‍යවේදීන් හමුවේ වෙනම රාජ්‍යයක පරිපාලනය මෙන්ම වෙනම රාජ්‍යයක නායකයන් ලෙස පෙනී සිටීමට ගත් උත්සාහය ඔවුන්ගේ රැකවල් මෙන්ම මෙම ගොඩනැගිල්ල හා අවට පරිසරයෙන්ද පෙන්නුම් කළා. එවකට පැවති తాවකාලික සටන් විරාමයේ දීර්ඝ කිරීම පිළිබඳවයි මාධ්‍ය හමුව පැවැත්වුණේ. පසුකාලීනව එරික් සෝල්හයිම් වැනි විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් LTTE සමග සාකච්ඡා සඳහා පැමිණියේද මෙම ස්ථානයටයි. වන්නිමේයුමෙන් යුද හමුදාව මේ ප්‍රදේශ මුදා ගැනීමෙන් පසු ජාතික රූපවාහිනිය නැවත මල්ලාවි ප්‍රදේශයේ ප්‍රවෘත්ති වාර්තාකරණයක නිරත වන අවස්ථාවයි මේ. තමිල් ඊළාම් රාජ්‍යයේ නායකයන් රැස් වූ ඔවුන්ගේ විධායක සභා ශාලාව ලෙස නම් කළ ගොඩනැගිල්ලේ අද ස්වභාවයයි මේ. එදා බිත්තිවලට ගසා තිබූ උපදෙමූ ලෑලි පවා අද මෙහි දක්නට නැහැ. එදා මෙන් ඉතිරිව ඇත්තේ වහලේ සිවිලිම පමණයි. ගොඩනැගිල්ල අවට උද්‍යානයේ ඉදිකිරීමද විනාශ වී තිබෙනවා. LTTE හැඳුන් වූ ඔවුන්ගේ ඊළාම් රාජ්‍යයේ විධායක සභා ශාලාවට හා භූමියට අත් වූ මෙම ඉරණම අද LTTE වන්නි මෙහෙයුම හමුවේ ලබා ඇති පරාජය පෙන්눔 කරන බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ. කිල්නොච්චි LTTE මූලස්ථානයේද මෙලෙසින්ම අතහැර යාමට LTTEට ඉතාම ඉක්මනින් සිදුවන බවද හමුදාපතිවරයා පවසනවා. ජාතික රූපවාහිනියට තමිල් සෙල්වම් එදා සාකච්ඡාව ලබා දුන්නු ස්ථානය තමයි මේ තිබෙන්නේ. මෙහි අද උද්‍යාන කුඩ ආවරණය දක්නට නැහැ. ඒ වගේම ඊට පිටුපසින් එදා තිබුණු රෝසමල්යාය අද සරුවට නැහැ. ඒ වගේම තමිල් සෙල්වම් අද ජීවිතුන් අතර නැහැ. ඒ වගේම ඔහුගේ සහචරයන්ගේ මේ බලකොටුව අද මුළුමනින්ම බිඳ වැටි යුද හමුදාව අතට පත්ව තිබෙනවා.